සතියට වදනක්. දෙවියන් වහන්සේ අපගේ තත්ත්වයන් පාලනය කරන සේක. සෞදර සැක්පූනන් විසින් 2026 ජනවාරි 11. අපගේ ඇදහිල්ල නොසැලෙන ලෙස පැවතීමට නම් එය දෙවියන් වහන්සේ පිළිබඳ කරුණු 3ක් මත ආරක්ෂිතව රඳා පැවතිය යුතුය. උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය, උන්වහන්සේගේ පරම බලය සහ උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රඥාව. උන්වහන්සේගේ ප්‍රේමය ගැන අපට ඒතු ගැන්වී ඇතනම් උන්වහන්සේගේ පරමාධිපත්‍ය බලය ගැනද අපට ඒ හා සමානව ඒතු ගැන්වී තිබිය යුතුය. ඒ නිසා තමයි යේසුස් වහන්සේ අපේ යාඥාවලට පෙරවදනක් ලෙස දෙවියන් වහන්සේට ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියා ආමන්ත්‍රණය කරන්න කියා ඉගැන්වුවේ. අපගේ පියාණෙනි යන්න අපට උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය මතක් කර දෙයි. සහ ස්වර්ගයේ වැඩ සිටින යන්න අපට මතක් කර දෙන්නේ උන්වහන්සේ පෘථිවියේ සිදුවන සියල්ල පරමාධිපත්‍යයෙන් පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ බවයි. දෙවියන් වහන්සේ වීම නිසා උන්වහන්සේ ප්‍රඥාවෙන් පරිපූර්ණ වන අතර එබැවින් උන්වහන්සේගේ ප්‍රඥාවට අනුව අපගේ මාර්ග පරිපූර්ණ ලෙස සකස් කරන සේක. දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් ගත් කල උන්වහන්සේගේ මාර්ග නිර්දෝෂීය. උන්වහන්සේගේ ප්‍රඥාව පරිපූර්ණය. උන්වහන්සේ මාගේ මාර්ගය නිර්දෝෂී කරන සේක. උන්වහන්සේ මාගේ කාරණා පරිපූර්ණ ලෙස සකස් කරන සේක. ගීතාවලිය 18:30-32. දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් බලයෙන් සහ ප්‍රඥාවෙන් පරිපූර්ණ නොවූයේ නම් අපගේ ඇදහිල්ල රඳා පැවතීමට ප්‍රමාණවත් පදනමක් නොතිබෙනු ඇත. නමුත් උන්වහන්සේ ඒ තුලින්ම සියල්ල වන බැවින් අප කිසි විටකත් සොලවනු ලැබිය යුතු නැත. ඇදහිල්ල යනු දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය, පරම බලය සහ පරම ප්‍රඥාව කෙරෙහි පූර්ණ විශ්වාසකින් යුතුව මිනිස් පෞරුෂය දෙවියන් වහන්සේ මත යැපීමයි. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පරිපූර්ණ බව අපි සැවොම පහසුවෙන් පිළිගනිමු. ආස පොළොවට ඉහළින් තිබෙන්නාක් මෙන් උන්වහන්සේගේ මාර්ග අපගේ මාර්ගවලට වඩා බොහෝ සෙයින් උසස්ය. මක්නිසාද මාගේ සිතුවිලි නුඹලාගේ සිතුවිලි නොවේ. නුඹලාගේ මාර්ග මාගේ මාර්ග නොවේයයි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනසේක. ආස පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ සිතුවිලි නුඹලාගේ සිතුවිලි වලටත් වඩා උසස්ය. යෙසායා 55:8-9. අපිට බොහෝ විට උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය හෝ උන්වහන්සේ අපගේ කාරණා සකසන ආකාරය තේරුම් ගත නොහැකි වන්නේ ඒ නිසාය. දරුවෙකුට තම පියාගේ සියලු මාර්ග තේරුම් ගත නොහැකි නම් අපට දෙවියන් වහන්සේගේ සියලු මාර්ග තේරුම් ගත නොහැකි වීම පුදුමයක් නොවේ. කෙසේ වෙතත් අපි ආත්මිකව වර්ධනය වී දිව්‍ය ස්වභාවයට වැඩි වැඩියෙන් පහුකාර වන විට අපි දෙවියන් වහන්සේගේ මාර්ග වැඩි වැඩියෙන් තේරුම් ගැනීමට පටන් ගන්නවා. සියලු මිනිසුන් සහ තත්ත්වයන් කෙරෙහි දෙවියන් වහන්සේගේ පූර්ණ පරමාධිපත්‍ය පිළිබඳව බොහෝ ඇදහිලිවන්තයන් තවමත් සැකෙන් පසු වෙති. ඔවුන් ඒට තොල්වලින් පිළිගැනීමක් ලබා දිය හැකි නමුත් ඒ එදිනෙදා ජීවිතයේ තත්ත්වයන් තුළ ක්‍රියා කරන බව ඔවුන් විශ්වාස නොකරති. එනමුත් දෙවියන් වහන්සේ තම සෙනග වෙනුවෙන් ස්වෛරී ලෙස ක්‍රියා කළ ආකාරය සහ බොහෝ විට වඩාත්ම අනපේක්ෂිත ආකාරවලින් ක්‍රියා කිරීම පිළිබඳ උදාහරණවලින් සුද්ධ ලියවිල්ල පිරී ඇත. දෙවියන් වහන්සේ තම සෙනග වෙනුවෙන් ක්‍රියා කළ පැහැදිලිවම ආශ්චර්යමත් ක්‍රම ගැන අප බොහෝ දෙනෙකුට හුරු පුරුදුය. ඊජිප්තුවෙන් ඊශ්‍රායලෙන් මුදා ගැනීම වැනි. නමුත් සාතන් දෙවියන් වහන්සේගේ සෙනගට පහදුණු විට දෙවියන් වහන්සේ සාතන්ට එරෙහිව හැර වූ ශ්‍රේෂ්ඨ ප්‍රාත්‍යාරයන් දැකීම අපට බොහෝ විට මගහැරී ඇත. යෝසෙෆ්ගේ සිද්ධිය සම්භාව්‍යයකි. යාකෝබ්ගේ 11 වන පුත්‍රයාට වයස අවුරුදු 30 වන විට ඔහුව ඊජිප්තුවේ දෙවන පාලකයා බවට පත් කිරීමට දෙවියන් වහන්සේ සැලැස්මක් සකස් කර තිබුණි. යෝසෙෆ් දේව බය ඇති පිරිමි ළමයෙක් වූ අතර ඒ නිසා සාතන් ඔහුට වෛර කළේය. එබැවින් සාතන් ඔහුගේ වැඩිමහල් සහෝදරින්ව ඔහුව ඉවත් කිරීමට පොළඹවන ලදී. නමුත් දෙවියන් වහන්සේ ඔවුන් යෝසෙෆ්ගේ ජීවිත නැති නොකිරීමට වග බලාගත්සේක. කෙසේ වෙතත් ඔවුන් ඔහුව ඉස්මායිල් වෙළඳුන් කීප දෙනෙකුට විකුණා දැමීමට සමත් වූහ. නමුත් ඔබ සිතන්නේ ඒ වෙළඳුන් යෝසෙෆ්ව කොහෙට ගෙන ගියා කියාද? ඇත්ත වශයෙන්ම ඊජිප්තුවට. එය දෙවියන් වහන්සේගේ සැලැස්මේ පළමු පියවර ඉටුවීමයි. ඊජිප්තුවේදී යෝසෙෆ්ව පොතිෆර් විසින් මිලදී ගන්නා ලදී. මේද දෙවියන් වහන්සේ විසින් සකස් කරන ලද්දකි. පොතිෆර්ගේ බිරිඳ නපුරු කාන්තාවකි. යෝසෙෆ් කෙරෙහි ඇල්මක් ඇති කරගෙන ඇය නැවත නැවතත් ඔහුව පොළඹවා ගැනීමට උත්සාහ කළාය. අවසානයේ ඇයට සාර්ථක විය නොහැකි බව දැනගත් විට ඇය යෝසෙෆ්ට බොරු චෝදනා කර ඔහුව සිරගත කළාය. නමුත් යෝසෙෆ් සිරගෙදරදී හමු වූයේ කාව කියාද ඔබ සිතන්නේ? පාරවෝගේ පාත්‍ර දරන්නා.
යෝසෙප්ට ඔහුව හමුවීමට හැකිවෙන පරිදි දෙවියන් වහන්සේ පාරාවෝගේ පාත්‍ර දරන්නාවද ඒ අවස්ථාවේදීම සිරගත කිරීමට කටයුතු සූදානම් කර තිබුණි. ඒ දෙවියන් වහන්සේගේ සැලැස්මේ දෙවන පියවර විය. දෙවියන් වහන්සේගේ තුන්වන පියවර වූයේ පාරාවෝගේ පාත්‍ර දරන්නාට යෝසෙප් ගැන අවුරුදු 2ක් අමතක කිරීමට ඉඩ දීමයි. ප්‍රධාන කුසලාන දරන්නා යෝසෙප්ව මතක තබා නොගත්තේය. නමුත් ඔහුව අමතක කළේ. සම්පූර්ණ අවුරුදු 2ක් අවසානයේදී පාරාවෝ සීනියක් දුටුවේය. එවිට ප්‍රධාන කුසලාන දරන්නා පාරාවෝට කතා කළේ. උත්පත්ති 40:23, උත්පත්ති 41 සිට 9. දෙවියන් වහන්සේගේ කාලසටහනට අනුව යෝසෙප් සිරගෙන් නිදහස් වීමට යුතු කාලය ඒ විය. ගීතාවලිය 119:20 පවසන්නේ උන්වහන්සේගේ වචනය සිදුවනතුරු ස්වාමීන් වහන්සේගේ වචනය ඔහුව පරීක්ෂා කළේය. එවිට රජතුමා ඔහු කැඳවා නිදහස් කර මුදවා හැරියේය. යෝසෙප්ට දැන් වයස අවුරුදු 30යි. දෙවියන් වහන්සේගේ කාලය පැමිණ තිබුණි. එබැවින් දෙවියන් වහන්සේ පාරාවෝට සීනයක් ලබා දුන්සේක. දෙවියන් වහන්සේ පාත්‍ර දරන්නාට ඔහුගේ සීනය අර්ථකථනය කරන්නා ලෙස යෝසෙප් ගැනද මතක් කර දුන්සේක. මෙසේ යෝසෙප් පාරාවෝ ඉදිරියට පැමිණ ඊජිප්තුවේ දෙවන පාලකයා බවට පත්විය. යෝසෙප්ගේ ජීවිතයේ සිදුවීම් දෙවියන් වහන්සේගේ කාලයට වඩා පරිපූර්ණ විය නොහැක. දෙවියන් වහන්සේ කළ ආකාරයට දේවල් සංවිධානය කිරීමට අපි කිසි විටකත් නොසිතුවෙමු. යෝසෙප්ගේ ජීවිතය සැලසුම් කිරීමට අපට බලය තිබුණා නම් මිනිසුන් ඔහුට කිසිදු හානියක් කිරීමෙන් අපි වළක්වන්නට ඉඩ තිබුණා. නමුත් දෙවියන් වහන්සේ ඒ කළ ආකාරය වඩා හොඳයි. මිනිසුන් අපට කරන නපුර දෙවියන් වහන්සේගේ අරමුණු ඉටු කිරීමට හැරවීම ඊටත් වඩා විශාල ආශ්චර්යයකි. දෙවියන් වහන්සේ සාතන්ට එරෙහිව කාරණා කනපිට හැරවීමෙන් මහත් සතුටක් ලබන අතර එවිට සියල්ල උන්වහන්සේගේ තෝරාගත් අයගේ යහපත සඳහා එකට ක්‍රියාත්මක වේ. මෙම සිදුවීම් අපගේ තත්ත්වයන්ට අදාළ කර ගනිමු. නපුරු මිනිසුන්ට, අපට ඊර්ෂ්‍යා කරන සහෝදරයන්ට, අපට බොරු චෝදනා කරන කාන්තාවන්ට, අපට උදව් කරන බවට පොරොන්දු වී අමතක කරන මිතුරන්ට හෝ අසාධාරණ ලෙස සිරගත කරනු ලැබීමට අපගේ ආකල්පය කුමක් විය යුතුද? මේ සියලු දෙනා සහ ඔවුන් කරන සෑම දෙයක්ම හිතා මතා හෝ අහම්බෙන් කළත් අපගේ ජීවිත සඳහා උන්වහන්සේගේ අරමුණු ඉටු කිරීම සඳහා එකට වැඩ කිරීමට දෙවියන් වහන්සේ ස්වෛරී බව අපි විශ්වාස කරනවාද? උන්වහන්සේ යෝසෙප් වෙනුවෙන් එසේ කළා නම් අප වෙනුවෙන්ද උන්වහන්සේ එය නොකර ඉඳීද? උන්වහන්සේ නිසකවම කළ හැකි අතර උන්වහන්සේ එසේ කරනු ඇත. නමුත් යෝසෙප්ගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ සැලැස්ම අවුල් කළ හැක්කේ කාටදයි මම ඔබට කියමි. එක් පුද්ගලයෙක් පමණි. ඒ යෝසෙප්මය. ඔහු පෝතිපර්ගේ බිරිඳගේ පෙළඹවීම් වලට යටත් වූවා නම් දෙවියන් වහන්සේ ඔහුව නිසකවම පසෙකට දමනු ඇත. ඔබේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ සැලැස්ම අවුල් කර අසාර්ථක කළ හැක්කේ විශ්වයේ එක් පුද්ගලයෙකුට පමණි. ඒ ඔබමයි. වෙන කිසිවෙකුට ඒ කළ නොහැක. ඔබේ මිතුරන්ට සහ ඔබේ සතුරන්ට නොවේ. දේවදූතයන්ට සහ සාතන්ට නොවේ. ඔබ පමණයි. අපි මේ දුටු පසු එය අපගේ බිය රාශියකින් සහ අපට හානි කරන අය කෙරෙහි ඇති වැරදි ආකල්පවලින් අපව නිදහස් කරනු ඇත.